අයිබෝන් පුතේ සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරලම චෙස් උපක්‍රමයක් තියෙනවා ෆෝක් කියලා. ෆෝක් එකක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මේ වීඩියෝ එක අපි කතා කරන්නේ චෙස් ක්‍රීඩාව පටන් අරගෙන අ, මුල් කාලේ ඉන්න ළමයින්ට තමයි මේ වීඩියෝ එක අපි නිර්දේශ කරන්නේ. ඉතින් මේ අපි කතා කරන පසල්ස් ටික බලලා තේරුම් ගන්න මොකද්ද ෆෝක් එකක් කියන්නේ කියලා අපි පසල්ස් කිහිපයක් අද කතා කරනවා. ඉතින් එහෙනම් ඉක්මනට යමු අපේ වැඩේට. හරි. එහෙනම් බලමු පළවෙනි ෆසල් එක මොකක්ද ඔයාලට තියෙන්නේ කියලා. හරි. හොඳයි. හැමෝටම පේනවා ඇති මෙන්න මේ ෆසල් එක. අ, මෙතන අපි කරන්න ඕනේ අපිට අපේ කලර් එක තමයි මේ තියෙන්නේ. අපි වයිට් කලර් එක අපි බලනවා බ්ලැක් ෆීසස්ලා ඉන්න විදිය. හරි. මම පොඩ්ඩක් මෙතෙන්දී කතා කරනම් පේනවද පුතේ මෙන්න මේ බ්ලැක්කින් සහ මෙන්න මේ බ්ලැක් රොක් මේ දෙන්නම ඉන්නේ එකම ඩයගනල් එකේ. පේනවනේ? එකම ඩයගනල් එකේ තමයි මේ දෙන්නම ඉන්නේ. හරිද? එතකොට මේ දෙන්නටම එකපාර ඇටැක් කරන්න අපිට කවුද පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි අපි බලන්න ඕනේ. හරිද? ඉතින් අපිට පේනවා හරිම ලේසි. අපේ ඉන්නවා බිෂොප් කෙනෙක්. අපිට පුළුවන් මෙන්න මේ බිෂොප්ව මෙන්න මේ C4 කොටුවට දාලා ඊට පස්සේ මෙන්න මේ කින්ටත් ඇටැක් වෙනවා. රුක්ටත් ඇටැක් වෙනවා. හරි? හරිම සරලයි. එතකොට බිෂොප් මෙතනට දැම්මට පස්සේ කින්ටයි රුක්ටයි දෙන්නටම ඇටැක් වෙනවා. කින් චෙක් වෙනවා. කින්ව මූව් කරාට පස්සේ අපිට රුක්ව කට් කරන්න පුළුවන්. නේද පුතේ? බලමු එහෙනම් ඔන්න කින් අපි බිෂොප් දැම්මා. චෙක් වුණාට පස්සේ කින් මූව් කරා. දැන් අපිට පුළුවන් ඊළඟට මෙන්න බිෂොප් එකෙන් රුක්ව කපා ගන්න. හරි. ඊළඟ පසල් එක. හරි. බලමු මේ ෆෝක් එක අපි කාගෙන්ද කරන්න කියලා. හරි. මේක හරි ලේසි ෆෝක් එකක් පුතේ. දැන් ඔයාලට පේනවද මෙන්න මේ පෝන් අපේ බිෂොප්ට ඇටැක් කරන්න තමයි මෙන්න මෙතනට දැම්මේ. හරි. එතකොට එහෙම දැම්මට පස්සේ පුතාලට පේනවද මෙන්න මේ කින් සහ මේ රුක්. හරි. කිනොයි රුකුයි දෙන්නම ඉන්නවා. මේ කිනොයි රුකුයි දෙන්නටම ඇටැක් කරන්න පුළුවන් කෙනෙක් මං ගාව ඉන්නවා. ලස්සන කෙනෙක් ඉන්නවා. කවුද? නයිට්. ඉතින් අපි හිතන්න බලන්න මේ නයිට් කොතනට දැම්මොත්ද කින්ටයි රුක්ටයි දෙන්නටම ඇටැක් කරන්න පුළුවන්. හරි. කල්පනා කරන්න. මම හිතන්නේ කට්ටිය උත්තර හොයාගන්න ඇති. මට නයිට්ව මෙන්න මෙතනට ගෙනියන්න පුළුවන්. එතකොට කින් චෙක් වෙනවා. හරිද? මේක ගැන දුක් වෙන්න එපා. මෙතන මේ අපේ බිෂොප් යනවා කියන එක ගැන හිතන්න එපා. හරි? අපි ඉස්සෙල්ලම මේක මෙතනට දාමු. කින් චෙක් වුණා. කින් චෙක් වුණාට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන් මෙන්න මෙහෙම මේ රුක්ව කපා ගන්න. හරි? හොඳයි. ඊළඟ පසල් එක. හරි. පොඩි වෙලාවක් දෙන්නම්. තප්පර 5ක් දෙන්නම්. ඉක්මනට හොයාගන්නකෝ බලන්න මේකේ ආන්සර් එක. හරි. හොයාගත්තද ආන්සර් එක? හොඳයි. අ අපිට අපේ කලර් එක වයිට් කලර් එක. එතකොට මෙතන ෆෝක් එකක් දෙන්නේ කොහොමද? පුතාලට පේනවද මෙන්න මේ බිෂොප් ඇවිත් තියෙනවා මෙන්න මේ වගේ මගේ පැත්තට ඇවිත් තියෙනවා බිෂොප්. හරිද? සුදු අයගේ පැත්තට ඇවිත් තියෙනවා. එතකොට මෙන්න මේ කින්ගේ මෙන්න මේ ඩයගනල් එකත් ඕපන් වෙලා තියෙනවා පුතේ. හරිද? කින්ගේ මේ ඩයගනල් එක ඕපන් වෙලා තියෙනවා. ඒකත් පාවිච්චි කරලා සහ මේ බිෂොප්ටත් ආරක්ෂාවක් නැහැ දැනට. එහෙම නේද? හරි. එතකොට ඔන්න ඔය දෙන්නට ඇටැක් කරන්න තමයි අපි බලන්න ඕනේ. බලන්න මොකද්ද අපි කරන්න ඕනේ කියලා. හරි. මේ දෙන්නටම ඇටැක් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ මගේ ක්වීන්. හරි. මම කරන්නේ මගේ ක්වීන් මෙන්න මේ තැනට ගෙනිච්චනම් C4 කොටුවට ගෙනිච්චනම් මොකද වෙන්නේ? කින් චෙක් වෙනවා. මට ඊළඟ ඇදීමේදී බිෂොප්ව කපා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි වැඩේ කරමු. බිෂොප් දැන් ක්වීන් දැම්මම චෙක් වුණා. ඊළඟට බිෂොප්ව කට් කරගත්තා. හරි. හොඳයි. තව පොඩි වෙලාවක් දෙන්නම් try එකක් දෙන්න බලන්න මට කලින් උත්තරේ හොයාගන්න. හරි. කියන්න බලන්න. හොයාගත්තද? බලන්න අපේ අපි බ්ලැක් කලර් එක මෙතන මේ තියෙන කලර් එක පුතේ මේ මෙතන යට දකුණු පැත්තේ යට තියෙනවා කලර් එක අපිට පේන ඇතිනේ මේ බෝඩ් එකේ යටම තියෙන්නේ 7 8 කියන රෑන්ක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ කලර් එක බ්ලැක්. එහෙම හොයන්න පුළුවන්. හොඳයි. දැන් කොහොමද අපි ෆෝක් එකක් දෙන්නේ?
හරි පුතාලට පේනවා ඇති නයිට් ගෙන් ගොඩක් වැඩ දාන්න පුළුවන් බෝඩ් එකේ. මෙන්න මේ නයිට් පාවිච්චි කරලා තමයි ෆෝක් එක කරන්නේ. හරි. අ, හොඳට බලන්න. මෙතන ඉන්නවා කින්, මේ කිට්ටුවෙන් ඉන්නවා රුක්. මේ දෙන්නටම ඇටැක් කරන්න නයිට් දාන්න ඕනේ කොතනටද කියලා තමයි බලන්න ඕනේ. හරි. මට පුළුවන් නයිට් මෙන්න මෙතනට දාලා මොකද්ද D1 වලට දාලා එතනට දාපුවම මොකද වෙන්නේ? කින්ව චෙක් වෙනවා. ඒ වගේම රුක්ටත් ඇටැක් වෙනවා. තේරුණා නේද? හරි හොඳට බලන්න නයිට් කින් මේ ලස්සන වැඩ ටික කරමු. නයිට් මෙතනට දැම්මා කින් චෙක්. ඊළඟට කින් මූ කරා අපි නයිට්ව කට් කරන්න නයිට් ළඟට කමන්නේ. ඉතින් අපි නයිට් කින් රුක්ව කපා ගන්නවා ඒ විදියට. හරි. එහෙම තමයි ඒක කරේ. පැහැදිලිද? දැන් මෙතන මොකද ඊළඟට උනේ? ඔය චෙක් කරාද? මොකද උනේ බලමුකෝ. නෑ එයා ප්‍රොමෝෂන් යනවා. මෙතන පෝන් ප්‍රොමෝෂන් ගියා. ගිහින් නයිට් කෙනෙක් ගත්තා. ඒතර කින් චෙක් වුණානේ. මට පුළුවන් ඊළඟට මේ නයිට් කෙන් නයිට් කට් කරන්න. හරි. හොඳයි. එන්න මේ උදාහරණයට හොඳට බලන්න කොහොමද මම ෆෝක් එකක් දෙන්නේ කියලා. අපේ පාට පුතේ බ්ලැක්. හරිද? අපේ පාට බ්ලැක්. කොහොමද ෆෝක් එක දෙන්නේ? ලස්සන ෆෝක් එකක් තියෙනවා මෙතන. පොඩි try එකක් දෙන්න බලන්න. හ්ම්. හොඳට බලන්න මේකේ ෆයිල් වල රෑන්ක් ඩයගනල්. හරි. ඉස්සෙල්ලම කියන රෑන්ක් වල බලන්නකෝ. ටිකක් ලොකු අය ඉන්නවද කියලා. අ, චුට්ටක් බලන්න. මෙතන පේනවා ඇති මේ කින් සහ ක්වීන්. මේ දෙන්න ඉන්න එකම රෑන්ක් එකේ නේද? එතකොට මේ දෙන්නටම ඇටැක් කරන්න අපිට කවුද ගන්න පුළුවන් පුතේ? මගේ ගාව ඉන්නවා මේ අහිංසක රුක් ඉන්නවා නේද? ඈ අපි රුක්ව දාමු මෙන්න මෙතනට. ඒ කියන්නේ D5. D5 වලට රුක්ව දැම්ම ගමන් කින් චෙක් වෙනවා, queen ඇටැක් වෙනවා. එහෙමනේ? හරි. එතකොට ඒ වගේම මෙතන D5 වලට දැම්මම ඒකේ ගාඩ් එකට අපේ නයිටුත් ඉන්නවා. හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මම මෙයා මෙතනට මූව් කරාට පස්සේ කින් චෙක් නේ. මේ queenට මෙයා queen මෙයා කට් කරොත් මගේ රුක්ව කට් කරොත් නයිට්ට පුළුවන් මගේ මට යාළුවගේ queenව කට් කරන්න. එහෙම නේද? හරි. අපි බලමුකෝ. හරි. මෙන්න මෙතනට දානවා අපි king check. හොඳට බලන්න අපි දාන්නේ කිනුයි කොයිනුයි මැදට තමයි. හරිද? මේ fork එක දෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔහම දැම්මා. එයා කට් කරා. යාළුව කට් කරාට පස්සේ අපිට මේක කට් කරන්න පුළුවන්. හරි. හොඳයි. මෙන්න ඊළඟ පසල් එක ඉක්මනට ආන්සර් එක හොයාගන්න බලන්න. හරිම ලේසි පසල් එකක් පුතේ තියෙන. බලන්න. නයිට් ගෙන් තමයි ෆෝක් එක දෙන්නේ. උත්තරේ හොයාගන්න බලන්න නයිට් ගෙන් ෆෝක් එක දෙන්නේ. කින්ටයි කොයින්ටයි දෙන්නටම ඇටැක් කරන්න නයිට් කොහෙටද දාන්නේ? හරි. හොයන්නේ ඉක්මනට උත්තරේ. හරි. ඔයා මේ විදිහ හොයාගත්තා නම් ගොඩක් හොඳයි. හරි අනිත් ළමයි තව චුට්ටක් බලන්න මම උදව් කරන්නම්. හරි. මෙහෙමයි කරන්න පුතේ. අපි මේ නයිට්ව දැම්මට පස්සේ මේ ක්වීන්ටයි කින්ටයි ඇටැක් කරන්නේ නයිට් පාවිච්චි කරන්න කිව්වේ. හිතන්නකෝ කින් චෙක් කරන්න මට පුළුවන් නයිට්ව මෙන්න මෙතනට මූව් කරලා. එහෙම කරපු ගමන් පුතාලට පේනවද කින් චෙක් වෙනවා ඊට අමතරව ක්වීන්ට ඇටැක් වෙනවා කියලා. නේ? හරිම ලේසි නේද? ඔන්න ඔහොම දැම්මා. දැන් කින් මූව් කරනවා. දැන් මට පුළුවන් ඊළඟට නයිට් කින් ක්වීන්ව කට් කරන්න. හරි. මෙන්න ඊළඟ පසල් එක. හොයන්න බලන්න. මොකද්ද ඔයාලගේ ආන්සර් එක? හ්ම්? මොකද කරන්න මේ වෙලාවේ? හරිම ලේසි චුට්ටක් හිතන්න එකපාරට දැන් බෝඩ් එකේ ෆීසස්ලා ගොඩක් ඉන්නවනේ. හරි. එතකොට ගොඩාක් ඉන්න නිසා මේකේ ඔයාලට ගොඩාක් වැඩි වුණා කියලා හිතන්න එපා පොඩ්ඩක් බලන්න ඕනේ. හරිද? මෙන්න මේ යාළුවගේ රොක් කින් රුක්කින් මේ දෙන්නටම ඇටැක් කරන්න දෙන්නට පාවිච්චි කරන්න පුළුවන් මෙයාලගේ ළඟින්ම ඉන්න කෙනෙක් තමයි නයිට් නේද? මේ පෝන් ගෙන් මේ නයිට් ඇටැක් කරලා තියෙනවා මං කරන්නේ නයිට්ව මෙන්න මෙතනට මූව් කරනවා. නයිට් මූව් කරාට පස්සේ කින් චෙක් වෙනවා රුක්ටත් ඇටැක් වෙනවා. හරි. ඔන්න මූව් කරා ඊළඟට මට පුළුවන් රුක්ව ගන්න. good. හරි. ලස්සන ෆෝක් එකක් මේක රෝයල් ෆෝක් එකක්. හරි. නයිට්ව පාවිච්චි කරලා මොකද කරන්න ඕනේ? බලන්න නයිට්ව පාවිච්චි කරලා තමයි ෆෝක් එක දෙන්නේ. හ්ම්? මොකද කරන්නේ? කියන්න බලන ආන්සර් එක මොකද පුතේ ආන්සර් එක?
හොයාගත්තේ නැත්තේ තාම. එහෙනම් බලමු. නයිට්ගෙන් කොහොමද මම කින්ටයි ක්වීන්ටයි ඇටැක් කරන්නේ? මේ කට්ටිය එක ළඟ ඉන්නේ. හරි. එතකොට මෙන්න මෙතනට දැන් මම නයිට් කින් චෙක් වෙනවා. පේනවනේ. මේ කින් චෙක් වෙනවා. ඊළඟට කොයින්ටත් ඇටැක් වෙනවා. හරි. එහෙනම් නයිට් මෙතනට දැම්මා. කින් චෙක් වුණා. කින් මූව් කරා. ඉතින් අපිට දැන් ලස්සනට යාළුවගේ ක්වීන්ව ගන්න පුළුවන්. හොඳයි. මොකද්ද මෙතන අපි කරන්නේ? මෙතන ලස්සන ෆෝක් එකක් තියෙනවා. පුතාට පේනවද? මෙන්න මේ කින් මේ බිෂොප් මේ දෙන්නම ඉන්නේ එකම ෆයිල් එකක. හරි අපි මේ වගේ වට කියනවා ෆයිල් කියලා. හරි මේ C ෆයිල් එකේ තමයි මේ දෙන්නම ඉන්නේ. මෙතන මේ C කියලා තියෙන අකුරක්. C ෆයිල් එකේ තමයි ඉන්නේ. එතකොට මේ දෙන්නටම ඇටැක් කරන්න ෆයිල් එකක ඉන්න ඊට දෙන්නෙක්ට ඇටැක් කරන්න මට පාවිච්චි කරන්න පුළුවන් මගේ රුක්ව. හරි. මම රුක්ව මූව් කරනවා පුතේ මෙන්න මෙතනට. එතකොට යාළුවට කින්ගෙන් බෑ මගේ රුක්ව කපන්න. ඇයි? මේ නයිට් ඉන්නවා පුතේ ගාඩ් එකට. පේනවනේ? නයිට් ඉන්නවා ගාඩ් එකට. හරි. ඒ නිසා මම කරන්නේ මෙතනට දානවා මගේ රුක්. ඒ කියන්නේ කින්ටයි බිෂොප්ටයි ඇටැක් කරන රුක් දැම්මම ඒතර කින් චෙක් වෙනවා. හරි. ඊළඟට යාළුවා කින් වයින් කරගත්තට පස්සේ මට රුක්ගෙන් බිෂොප්ව කට් කරන්න පුළුවන්. හොඳයි. ඔන්න පුතේ තවත් ලස්සනම ෆෝක් එකක් තියෙනවා. තප්පර 5ක් දෙන්නම්. හොයන්න බලන්න. නයිට් ෆෝක් එකක් තියෙන්නේ. හොඳට බලන්න. කින් කොයින් දෙන්නම කිට්ටුව ළඟ ඉන්නේ රුකුත් ඉන්නවා. බලන්න කොහොමද ෆෝක් එක දෙන්නේ කියලා. ඉක්මන් කරන්න. ආන්සර් එක හොයාගත්තා නම් මේ විද්දි ගොඩක් හොඳයි පුතේ. දැන් බලන්න මෙතන ඉන්නවා කවුද කින් මෙතන ඉන්නවා ක්වීන් මේ දෙන්නටම ඇටැක් කරන්න මගේ නයිට් කොතනටද දාන්නේ? නයිට් කොහෙටද දාන්නේ? නයිට් මෙතනට දාන්න පුළුවන් නේද? එතන මොකද වෙන්නේ කින් චෙක් වෙනවා මට ක්වීන්ව ගන්න පුළුවන්. එහෙම නේද? කින් චෙක් වෙනවා ක්වීන්ව ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම මේක මෙතනට දානවා. කින් චෙක් ඊළඟ මොකේදී ක්වීන් ගන්නවා. හරිම ලේසි. හරි. අපි යන් ඊළඟ පසල් එකට. හරි. බලන්න දැන් අපේ කලර් එක බ්ලැක් කලර් එක. හරිද? අපි බලමු කොහොමද මෙතන ෆෝක් එක කරන්නේ කියලා. හරි. හරිම ලේසි පුතේ නයිට් තමයි පාවිච්චි කරන්නේ. හරි. නයිට් පාවිච්චි කරලා තමයි ෆෝක් එක කරන්නේ. බලන්න නයිට් කොහෙටද දාන්න පුළුවන් කියලා ෆෝක් එක දෙන්න. මගේ නයිට් මෙතන ඉන්නවා. හරි. යාළුවගේ කින් මෙතන ඉන්නවා. මේ රුක් මේ හරි ඉන්නවා. හරි. නයිට් කොතනට දැම්මොත්ද කින්ටයි රුක්ටයි ඇටැක් කරන්න පුළුවන්. හ්ම්. හරි නයිට් එනවා මෙතනට. එතකොට කින් චෙක් වෙනවා. රුක්ව නැති වෙනවා නේද? හරි එහෙනම් අපි කරමු ඒක. නයිට් මූව් කරා චෙක් වුණා. යාළුවා මගේ නයිට් කපන්න. ඔන්න අපි ඉක්මනට ගිහින් රුක්ව ගත්තා. හරි. දැන් අපි මේ විදි ෆසල්ස් කතා කරලා තියෙනවා පුතේ. 3 4 5 6 7 8 9 10 11ක් කතා කරලා තියෙනවා. හරි. තව කීපයක් කතා කරලා අපි වැඩේ නවත්තමු අදට. හොඳයි. දැන් අ, ඊළඟට තියෙන පසල් එකේ අපේ කලර් එක පුතේ වයිට් කලර් එක බලන්න. දැන් මේ ඔන්න මේ චුට්ට පොඩ ගිහිල්ලා මේ යාළුවා ප්‍රොමෝෂන් යන්නත් හදන්නේ. හරිද? හොඳට බලන්න. මොකද බ්ලැක් පවුන්ලා ඉන්නේ මෙතනනේ. එහෙම ඇවිල්ලා මෙයා දැන් ප්‍රොමෝෂන් යන්නත් ඉන්නේ. අර වැඩි ප්‍රොමෝෂන් ගියොත්. හරිද? එතකොට ඊට අමතරව දැන් අපිට මේක නවත්ත ගන්න ඕනේ. මට ලස්සන ෆෝක් එකක් දෙන්න පුළුවන්. හොඳට බලන්න මේ දෙන්නම ඉන්නේ එකම ඩයගනල් එක. එකම පාට කොටුවල නේද ඉන්නේ කිනුයි නයිටුයි. එතකොට සුදු පාට කොටු දෙකක නේද දෙන්නම ඉන්නේ. පුතේ සුදු කොටුවල යන බිෂොප් කෙනෙක් මං ගාව ඉන්නෝනේ. සුදු කොටුවල යන බිෂොප් කෙනෙක් ඉන්නවා මගේ ළඟ. එතකොට අන්න ඒ බිෂොප්ව පාවිච්චි කරලා අපි කින්ට සහ මේ නයිට් ඇටැක් එකක් දෙන්න පුළුවන් ලේසියෙන්ම දැක්කද? හරි. එහෙනම් මම මෙන්න මේ බිෂොප් මෙතනට දානවා. කින් චෙක් වුණා. දැන් මට ලේසියෙන්ම යාළුවගේ නයිට් කට් කරන්න පුළුවන්. හරි. ඔන්න අපි ආව ගත්තා. තේරුණානේ? හොඳයි. දැන් මොකද පුතේ මේ උනේ? හරි. ඔන්න යාළුවට ඉන්නවා. හරි. යාළුවා පුතේ ප්‍රොමෝෂන් ගිහින් ගත්ත ක්වීන් කෙනෙක්. යාට දැන් ක්වීන්ලා දෙන්නයි. හරිද? ක්වීන්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් ඔයාට පේනවද මෙන්න මෙතන ලස්සන වැඩක් වෙලා තියෙනවා. මේ කින් ඉන්නේ අන්තිම කියන්නේ මේ පැත්තෙන් ගත්තොත් නම් පළවෙනි රෑන්ක් එකේ තමයි මේ කින් ඉන්නේ. එතකොට මේ කින් ඉස්සරහට මෙහෙම පෝන්ලා 3 දෙනෙකුත් ඉන්නවා.
හරිද? දැන් කින් මෙතන ඉද්දි පුතේ මම මෙතනදී මේ අන්තිම රෑන්ක් එකේ හරි නැත්නම් පළවෙනි රෑන්ක් එකේ එහෙම නැත්නම් අන්තිම රෑන්ක් එකේ කින් ඉද්දි අපි චෙක් එකක් දුන්නොත් වෙන වැඩේ චුට්ටක් බලන්නකෝ. මට මේව චෙක් එකක් දෙන්න පුළුවන් නේද මෙන්න මෙතනට දාලා. කින් චෙක් නේද? කින්ට මූව් කරන්න නම් තැනක් ඇත්තෙම නැහැ. කොහෙවත් යන්න බෑ කින්ට. එයාට එකම එක විකල්ප නැහැ. විකල්ප දෙකක් තියෙනවා. හරිද? එයාට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ක්වීන් මෙතනට දාන එක. එතකොට එහෙම දැම්මා කියලා චෙක් එක වැහෙනවා විතරයි. ඊට පස්සේ ඒත් මට මගේ ක්වීන්ගෙන් එයා ක්වීන් කට් කරන්න පුළුවන්. ඊළඟට මේ රුක් දාන්නත් පුළුවන්. ඒත් මම කරන්නේ රුක්ව කපලා ඒත් චෙක් කරනවා. හරිද? ඉතින් ඔන්න ඕක තමයි මෙතෙන්දි කරන්න තියෙන්නේ. අපි මේක දාමු මෙතනට. චෙක් වුණා. දැකනේ කිව්ව විදිහටම යාළුවා ක්වීන්ව දැම්මා. දැන් මම කට් කරා. කට් කරාම ආයෙ චෙක් වුණා. කරන්න තියෙන ආයෙත් මේක දාන එක. ඒක දාපු ගමන් චෙක් මේට්. හරි. හොඳයි. මේකේ ආන්සර් එක හොයමු. හරිම ලේසි. නයිට් පාවිච්චි කරන්න. නයිට් පාවිච්චි කරලා අපිට පුළුවන් ලස්සන ෆෝක් එකක් දීලා යාළුවගේ ක්වීන්ව ගන්න. හරි. හොයන්න බලන්න. හරි ලේසි. හොයාගත්තද? හ්ම්? හොයාගත්තා නම් හොඳයි. හරි. බලන්න පුතේ. මට මේ නයිට්ව ගන්න පුළුවන්. නයිට්ව අරගෙන මෙන්න මේ කොටුවට දානවා. ඒ කියන්නේ E2 වලට දානවා. E2 වලට දැම්මට පස්සේ මොකද වෙන්නේ? කින් චෙක් වෙනවා. මෙතන ඉන්න ක්වීන්ට ඇටැක් වෙනවා. හරි. දැන් එහෙනම් අපි නයිට් මූව් කරා. කින් චෙක්. අපි ගන්නවා ක්වීන්. හරි. දැන් ඔන්න යාළුවා මොකද කරේ? යාළුවා කින් මෙතනට දැම්මා. එන්නේ ඉනින්සරේ මගේ නයිට් ඇටැක් කරන්න නේද? හරි. නයිට්ව ගන්නයි එන්නේ. හරි. ඉතින් අපි මේ වෙලාවේ කරන්න තියෙන ලස්සන වැඩේ තමා මගේ නයිට්ව මෙතනට දැම්මොත් මොකද වෙන්නේ? කින් චෙක් රුක්ට ඇටැක් නේද පුතේ? කින් චෙක් රුක්ට ඇටැක්. එහෙනම් අපි ඒක කරමු. ඔන්න දැම්මා. චෙක්. යාළුවා කින් මූව් කරා. අපි යනවා යාළුවාගේ රොක්ක ගන්න. හරි. තප්පර පහක් දෙන්න. උත්තරයක් කියන්න. හොඳයි. බ්ලැක් ටු මූව්. බ්ලැක් ටු මූව්. ලස්සන ෆෝක් එකක් තියෙන්නේ. හ්ම්. හොඳට බලන්න දැන් ඉතින් අපි ගාව ඉන්නේ රොක් ඉන්නවා. ක්වීන් ඉන්නවා. එතකොට යාළුවගෙත් තියෙන්නේ රොක් ක්වීන් තමා පෝන්ලා තුන් දෙනාට පෝන්ලා තුන් දෙනා. පුතාට පේනවා ඇති මෙන්න මේ පෝන්ට මගේ මේ රුක්ගෙන් ඇටැක්. හරි. මම යාව කට් කරොත් කින් චෙක් වෙනවා. කීන්ට ඇටැක් වෙනවා නේද? හරි. කින් චෙක් වෙනවා කීන්ට ඇටැක් වෙනවා. එහෙනම් ඒක තමා ෆෝක් එක. හරි. කට් කරාම චෙක්. යාළුවට ඉතින් කට් කරන්න මොනවා වෙන මොකුත් නැහැ විකල්පයක්. මම මේක දානවා. කතාව ඉවරයි. හරි. හොයන්න බලන්න මේකේ ආන්සර් එක මොකද්ද පුතේ? හ්ම්? මොකද කරන්නේ? හරි. මෙතන අපිට කරන්න වෙන්නේ ළමයි ඔයාට පේනවද එකපාරට ෆෝක් එකක් දෙන්න නම් විදියක් නැහැ. මොකද නයිට් මූව් කරා කියලා ඕනනම් ඉතින් රුක්ට විතරක් ඇටැක් කරන්න පුළුවන්. හරි. මෙන්න මේකින් මෙතන වගේ හිටියනම් ෆෝක් එකක් දෙන්න තිබ්බනේ. කින් මෙතන වගේ හිටියනම් එතන නෑනේ. එතන හිටියනම් දෙන්න තිබුණා. මෙතන හිටියනම් නයිට් දාපු ගමන් එතනින් චෙක් වෙනවා. රුක් ගන්න පුළුවන්. හරි. අපි ඉතින් හිතනවා කින් මෙතන හිටියනම් හරි කියලා. අපි බලනවා කින් මෙතනට යවා ගන්න විදියක් නැද්ද? කින් මෙතනට යවා ගන්න විදියක් නැද්ද කියලා බලන්නත් පුළුවන්. හරිද? එතකොට එහෙම හිතලා අපි මොකද කරන්නේ? මම මේ රුක් මෙතනට දානවා. එතකොට මොකද වෙන්නේ? කින් චෙක්. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. යාළුවා මෙතනට කින්ව ගත්තා. දැන් අර මට ඕන වැඩේ වුණානේ. දැන් මේ දෙන්න ඉන්නේ එකම පාට කොටු දෙකක නේද? එතකොට එකම පාට කොටු දෙකකදී මට නයිට් මෙන්න මෙතනට දැම්මම මට යව ගන්න පුළුවන්. එහෙම නේ පුතේ. හරි. එහෙනම් මම දැන් නයිට් මෙතනට දානවා කින් චෙක්. දැන් රුක් අපේ. තේරුණාද? හරි. එහෙනම් පුතේ දැන් අපි පසල්ස් ගොඩක් කතා කරා. අ, මේ පසල් එක අපි කතා කරමු. දැන් මෙහෙම හිතන්න මේක හරි ලේසි මේක ඇදීම් දෙකකින් කරන්න වෙන්නේ. පුතාලට පේනවත් දන්නේ මෙන්න මෙතන රුක් ඉන්නේ මෙතන. හරිද? මෙන්න මේක මම උදව් කරන්නම්. මේකින් මෙන්න මෙතන හිටියානම් මේ දෙන්න එකම ඩයගනල් එකේනේ. එකම පාට කොටු දෙකකනේ ඉන්නේ. හරි. එතකොට මට
මේ එකම පාට කොටු දෙකට ආවොත් ඇටැක් කරන්න මේ බිෂොප් ඉන්නවා. හරි? බිෂොප් මෙතනට දැම්මම මොකද වෙන්නේ? ඒ දෙන්නටම ඇටැක් වෙනවා. අන්න එහෙම අපි හිතන්න ඕනේ. හරිද? එතකොට පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. අ, මම මේ කියනවා මෙතනට නිකන් එහා එන්නේ නැහනේ. අර ඇටැක් එකක් දෙන්න ඕනේ. ඒතර මෙයා ඉන්නේ මේ පළවෙනි රෑන්ක් එකේ ඉන්නේ. මම එයාට චෙක් එකක් දුන්නොත් එහෙම එයා නයිට් ගෙන් කවර් කරන්නේ නැහැ. මොකද නයිට් ගෙන් කවර් කරොත් මම කට් කරනවානේ. ඒකේ තේරුමක් නැහැ. හරිද? එතකොට එයා කරන්නේ මම චෙක් කරාට පස්සේ බලමු මොකද කරන්නේ කියලා දැක්කනේ. අර මං කිව්ව දේ වුණා නේද? හරි? මෙන්න මෙතනට ආවා. එතනට ආවට පස්සේ අපිට පුළුවන් පුතේ මගේ බිෂොප්ව දාලා චෙක් කරලා ඊළඟට මේ රුක්ව ගන්න. හරි? ඉතින් මං හිතනවා ඔයාලට මේ දේවල් ටික පැහැදිලි ඇති කියලා. හරි? හොඳයි. එහෙනම් පුතේ දැන් අද අපි කතා කරේ ෆෝක් ගැන. හරිද?